අද තියෙන AI වලට අපි කෑම කන මොහොතකදී ගොඩක් දේවල් අපිට කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක හරිම පුදුමාකාරයි. ඒක කිසි වැරද්දක් නැහැ. නමුත් ගොඩක් මිනිස්සු ඉන්නවා ඒක වැරදි විදියට පාවිච්චි කරන. අපි ඒක මත යැපෙන නිසා අපේ මතක සහ මතකයන් අමතක වී යනවා. ඒ වගේම රචනාවක් ලියන්න, ලියුමක් ලියන්න වැනි සරල දේ පවා අද කාල ළමයි AI පාවිච්චි කරලායි කරන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඉස්සර අපිට මොලය පාවිච්චි කරලා ගණිත ගැටලු විසඳන්න පුළුවන්. ඒ දැන් කුයි වේලේකවත් අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. AI පාවිච්චි කරලායි අපි ඒවා විසඳගන්නේ. ඉතින් අපි දිගටම මෙහෙම කරොත් අපි තවදුරටත් අපි නෙවෙයි. අපි නිකන්ම රෝබෝ කෙනෙක්ම විතරයි. දැන් සමහර වෙලාවට මිනිස්සු ඔන්ලයින් ගිහිල්ලා AI එකෙන් අහනවා මම මේකට මොකක්ද කරන්නේ? මම මේක ගැන කොහොමද හිතන්නේ කියලා. ඒ ඔයාගේ මනසනේ. ඇයි ඔයා ඒක ඔයාගේ මුලින් අහන්නේ නැත්තේ? AI එක ඔයා වෙනුවෙන් කන්න නැහැ. AI එක ඔයා වෙනුවෙන් හුස්ම ගන්නේ නැහැ. ඉතින් අපිට මේ තාක්ෂණය නිවැරදිව කළමනාකරණය කරගන්න පුළුවන් නම් අපි ආරක්ෂිතයි. ඒත් අපි එහෙම කැරෙන්නේ නැතුව ඒක මතම යැපෙනවා නම්, ඒක අවභාවිතා කරනවා නම් අපි අපේම ජීවිතයයි විනාශ කරගන්නේ. හැමතිස්සම මුලින්ම මනස භාවිතා කරලා ගැටලු විසඳන්න උත්සාහ කරන්න. ඒත් ඒක විසඳගන්නම බැරිම නම් විතරක් AIගෙන් උදව් ඉල්ලන්න. මනසින් හිතන්න කලින් නම් AI එක අල්ලන්නවත් එපා. මනසින්ම අහන්න. AI කොච්චර පුදුමාකාර වුණත් ඒක මෙවලමක් විතරයි. අපි ඒක හරි විදියට පාවිච්චි කරේ නැත්තම් අපි අපිවම මරා ගන්නවා වගේ වැඩක් වෙන්නේ. ඒක හරියට කැපෙන පිහියක් අතේ තියන් ඉන්නවා වගේ වැඩක්. ඔබ සිහි කල්පනාවෙන් වැඩ කරන්නේ නැත්තම්, බුද්ධිමත්ව හිතන්නේ නැත්තම් ඔබ ඔබේම ශරීර කොටස් කපා ගනී. ඒ වගේම අන් අයව මරන්න උනත් පුළුවන්. හැමතිස්සම මුලින්ම මොලය පාවිච්චි කරන්න. බැරිම තැනකදී පමණක් AI එක ඉතාමත්ම පරිස්සමින් පාවිච්චි කරන්න.